මේ රටේ මලයගම් ප්‍රජාව ඇවිල්ලා වසර 200ක් පිරෙන. ඔවුන්ට තාම මේ රටේ මූලික අයිතිවාසිකම් ඇත්තම ගත්තොත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඔවුන් තාම ඉන්නේ කොම්පැනි වලට අයිති ලයින් කාමරවල ඉන්නේ. ඒ ලයින් කාමර කියන්නේ මේ ලොකු ඇත්තන්ගේ සමහර විට හතෙකුට තියෙන සැප සම්පත් තියෙන කාමරයක් නෙවෙයි. එඳ උන්ට නිවසක අයිතියක් නැහැ. ඔවුන්ට ඉඩමක අයිතියක් නැහැ. සමහරට එක ගෙදරකට වැසිකිළියක් නැහැ. පිරිසිදු පානීය ජලය නැහැ. ආන්නේ වගේ ප්‍රජාවකට අපිට පුළුවන් වුණා ඔවුන් පාරට බහින්න ඉඩ තියන්නේ නැතුව ඉතිහාසය ඔවුන්ගේ වැටුප වැඩි කරේ පාරට බහැලා අරගල කරලා කඳුළු ගෑස් කාලා ඔහොම තමයි වැඩි. මට එක වතුකම් කරුවෙක් අඬා කිව්වා hina වෙලා කතා කරලා කිව්වා අපි හීනකින්වත් හිතුවේ නෑ අපිට මෙහෙම පඩියක් වැඩි වෙවි කියලා ඉතිහාසෙ අපිට හැමුනේ නෑ කිව්වා. ඉතින් ඔවුන් සතුටු වෙනවා වගේ මාත් සතුටු වෙනවා. විපක්ෂයේ සමහර മന്ത്രിවරුන්ගෙන් මේකට දැන් විරෝධතා මතුවෙන්න පටන් අරන් තියෙනවා. දැන් යම් මතයක් හදන්න පටන් අරන් තියෙනවා. ඒක ටික පරිස්සමට ඒ කට්ටිය කරන අපි මේකට කැමති නමුත් මේක කරන්න බෑ. මන්ත්‍රීවරු අහනවා රජයේ මුදල් කොහොමද සමාගම් වලට දෙන්නේ? මේක වැරදි. මේකට නීතියක් නෑ. මේක දෙන්න පුළුවන් කමක් නෑ. දැන් අපිට තොරතුරු වාර්තා වෙනවා මේ වගේ මතයක් හදලා ඒ කට්ටියගේ සමහර කණ්ඩායම් දාලා පුරවැසියෝ දාලා පොඩි අධිකරණයේ පැත්තට යන්න මේ රජයේ මුදල් සමාගම් වෙත දෙන්න හදනවා කියලා එකක් හදන්න මහන්සි ගන්න. කකුලෙන් අදිනවා මේ අහිංසක වතුකම්කරුවන්ට දෙන රුපියල් 200 දෙන තැන වළක්වන්න උත්සාහයක් ගන්න ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. ඒකදී පාර්ලිමේන්තුවේ ඉතාව ඊයේ නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේ ඊට වැඩිය හොඳයි වතුකම්කරුවට දෙන්න නැතුව සමාගම් වලට දුන්නා නම් කියලා. ඔව් ඒ කට්ටිය සමාගම් වලට තමයි දුන්නේ. ඒ කට්ටිය හිතවත් බදු සහන දුන්නේ ඒ අය. ඉතින් මේක අපටත් ඒ විදිහට යෝජනා කරමින් ඉන්නවා. දැන් මෙන්න මෙතන තියෙනවා කුමන්ත්‍රණකාරී තත්ත්වයක්. රජයක් හැටියට මෙතන අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා මේක සම්මත වීමෙන් මේක පැත්තකින් නීතියක් බවට පත් වෙනවා. නීතිමය පැත්තේ බාධාවක් නැහැ. කර්මාන්ත ව්‍යාපාර සහ කම්කරුවා ආරක්ෂා කරන්න යම් තීන්දුව අරගෙන තියෙනවා. ඉදිරියට අපි ගන්නවා. මේ රටේ සමහර ගෙවන්න බැරි වෙච්ච සමාගම් වල ණය බොල් ණය හැටියට කැපුවා රජයට එන්න ඕන තිබුණේ. කැපුවා. දැන් අපි ගත්තොත් මේ නීතිය මෙයාලා කියන විදිහට මේක දෙන්න බෑ කියනවා නම් දැන් අපේ අමාත්‍යංශෙම අපි තේ වලට පොහොර දෙනවා. පොල් වලට පොහොර දෙනවා. ඒකට සමාගම් වලටත් පොහොර සාන ආධාර තේ ඉතිහාසෙත් ගියා දැනුත් යනවා. කර්මාන්ත වලට උදව් කරනවා. දැන් මේ තර්කෙම ආවොත් මේ අයවැය ලේඛනේ තව එකක් තියෙනවා. ආබාධ සහිත ප්‍රජාවට රැකියාවක් දෙනවා නම් පෞද්ගලික අංශය රජයෙන් රුපියල් 15000ක් මාසික වැටුපට දෙනවා කියලා උපරිම. එතකොට ඒ තර්කෙන් ආවොත් ඒකක් දෙන්න බෑනේ. ඒකත් සමාගම් කොම්පැනි. එතකොට දැන් මේ තර්ක ගේන්නේ මේක නොදී ඉන්න තැනට. හැබැයි අපි කියන්න කැමති මේ රටේ වතුකම්කරු ජනතාව බිය වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ ඉඳන් මේ කියන වැටුප අපි වතුකම්කරුවට ලබා දෙනවා කියන පණිවිඩය අපි කියන්න කැමති. මේ රටේ වතුකම්කරුවා තමයි දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. රක්තහීනතාවයෙන් පෙළෙන්නේ. ඒ සමාජ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රජාවකට 200ක් දෙන්න හදනකොට මේ මහ ගොඩක් නෙවෙයි රුපියල් 200ක්. ඒකට කකුල් මාට්ටු දාන්න හදනවා. ඔය නිල් කොළ ආණ්ඩු කරනකොට මගේ අමාත්‍යංශයේ පෙර හිටපු ඇමතිවරුන්ට ආවා ලෝක බැංකුවෙන් ණයක්. ඒකෙන් ගෙනාව ව්‍යාපෘතියක් ASMP කියලා ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියෙන් ආධාර දුන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ. ඒ වැවිලි භෝග වලට අගය එකතු කරලා ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ටත් ප්‍රයම් ප්‍රමාණයක් දෙන්න කිව්වා. මම මෙන්න කියන්නම් දීපු කට්ටිය කවුද කියලා. අපි ලෝක බැංකුවට තාම මේ ණය ගෙවනවා. මේව හැබැයි දීපු කට්ටියට දුන්නේ ප්‍රධාන හැටියට මේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට වැවිලි ප්‍රජාවට දුන්නු සල්ලි. මෙන්න මම මේ ලැයිස්තුව දිගයි මම ටිකක් කියන්න. ලෝක බැංකුවෙන් ලැබුණු ඒ ණය ආධාර අපි ආධාරයක් හැටියට දුන්නා. අනෝමා ඇග්‍රෝ බෙන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා කම්පැනි එකකට දුන්නා. මේක හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ නෝනාගේ කම්පැනි එක. රුපියල් ලක්ෂ 149.5ක් දුන්නා. කම්පැනියක් නෑ, ගෙවන්නේ නෑ. හිටපු අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමනාරච්චිගේ පුතාට ලක්ෂ 82ක් දුන්නා. ඒ කියන්නේ දයා ගමගේ ඇමතිතුමාගේ ලේකම්. අශාහි කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද මේ? රොසාන් රණසිංහගේ නෝනා. එයාගේ කම්පැනි එකට ලක්ෂ 180ක් දුන්නා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලක්ෂ 180ක් දුන්නා. ලක්කම ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ්. ඔබතුමාලගේ පක්ෂයේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුතා හිටපු ඇමතිගේ පුතා DGPJ සෙනවිරත්නට තමයි මේ ලක්ෂ 375ක් දුන්නා. සුවද එන්ටර්ප්‍රයිසස් කවුද අයිතිකාරයා? AWK බන්දුල. ඒ කවුද? මහින්ද අමරවීරගේ සහෝදරයා. එයාට දුන්නා රුපියල් ලක්ෂ 481ක්. මම අහනවා අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරු. දැන් මේ දීපු සල්ලි ඊළඟ කාරණේ තේරුම් ගන්න මේ සල්ලි වලින් මේ කට්ටිය බොහෝ දෙනෙක් කර්මාන්තයක් ව්‍යවසායක් කරේ නැහැ. එහෙනම් මේ දෙගොල්ල අවුරුදු 76ක් ආණ්ඩු කරේ කොහොමද? එක් කට්ටියක් ඇවිල්ලා කියනවා කොළ පාට කට්ටිය නිල් පාට කට්ටියට ගහනවා. නිල් පාට කට්ටිය කොළ පාට කට්ටියට ගහනවා. ඒක කිව්වොත් මෙන්න මෙහෙම. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයෙත්
ඇත්තේ නැත. ඒ රට ඇතුලේ බත් කන හරකා ඉන්නේ නැහැ. ඒකෙන් අස්සම් කළා කැබිනට් පේපර් එකක් දැම්මා 2025 6:30 ඩොලර් ලක්ෂ 5,08,863ක් මේ මැති ඇමතුරුන්ගේ සමාගම් වලට ගියපු ණය ලෝක බැංකුවට ඉක්මනට ගෙවන්න භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න. ඒ කට්ටියගේ සල්ලි අපි ගෙව්වා. උම්මුන් හොරු හොරකම් කරාට මේක නවත්තන්නේ නැහැ. දැන් නීතිපති හරහා දයාගමගේ ලට ඔක්කොටම නඩු දාගෙන යනවා. ආන්න එහෙම කරපු කට්ටිය මාධ්‍යට ගිහිල්ලා කියනවා වතුකම් කරුවට රුපියල් 200 දෙන්නේ කොහොම මොන නීතියෙන්ද කියලා අහනවා. මං අහනවා මොන නීතියෙන්ද මේක කළේ කියලා. එහෙම කියන්නේ කවුද? එහෙම කියන්නේ මං. ආයි මොකද්ද? ඒින්දා ඒක දැන් කියන්නේ ඔබතුමාමත් දැන් ඔබතුමාත් ගන්න උතරකයක්. මෙහි රජයේ මුදල් අරගෙන අම්මගේ අප්පගේ සොහොන් හැදුවා කට්ටිය. ආච්චිගේ මුත්තගේ සොහොන් හැදුවා නාමල් දන්නේ නැතුවට. හමුදාවේ කට්ටිය දාලා හැදුවා රජයේ මුදල් දාලා. වතුකම් කරුවට 200ට දෙනකොට තමයි ප්‍රශ්නේ. ආබාධිත ප්‍රජාවට රස්සාවක් දෙන්න රජයේ මුදලක් දැම්මම තමයි ප්‍රශ්නේ. ඉතින් මේ විදිහට හොරා කාපු කට්ටියට දැන් ඇත්ත රිදෙන එක මොකක්ද දන්නවද මේ තියෙන ප්‍රශ්නේ? දැන් දන්නවා යාළගේ පදනම් තව බිඳ වැටෙනවා කියලා. වතුකම් කරු ජනතාව රජයේ සම්බන්ධයෙන් පැහැදෙනවා කියලා ඕක එනකොට එතෙන්ට රීදෙනවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඔබතුමාලට මේක කරන්න තිබිච්ච දේවල් නේ. කරපු නැති එකට අපිට කරන්න දෙයක් නැහැ.